සුබ උදෑසනක් ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියනි. අද වාර්තාකරණයේ නිරත වෙන්නේ ජර්මන් හොස්පිටල් එකක් ඇතුළේ ඉඳලා. ලංකාවේ වගේම තමයි දැන් මම ඉන්න රූම් එකේ තව එක්කෙනෙක් ඉන්නවා එහා පැත්තේ. මෙතන හිටියා දැන් නැහැ. ඔස්ට්‍රියන් එක්කෙනෙක්. මම මිනිහට සුපිරි තැලක් ගැහුවා ඊළඟ වැකේෂන් එකට ලංකාවට යන්න කියලා. මම දැක්ක විදිහට දැන් මිනිහා ඒක ප්ලෑන් කර කර තමයි හිටියේ මේ ඩිසෙම්බර් වල ලංකාවට යන්න ඕනි කියලා. අන්න ඒ වගේ තමයි මම මෙහි ඉඳලා ලංකාවේ ටූරිසම් ප්‍රොමෝට් කරන්න මගේ දායකත්වය ලබා දෙන්නේ. මට කියන්න ඕනුනේ ඒ කාරණේ නෙමෙයි. දැන් මෙතන එහා පැත්තේ ඉන්නකොට එයාගේ කවුරු යාළුවෙක් ආවා. මිනිහා තාම ඩිස්චාර්ජ් කරලා නැහැ. යාළුවෙක් ඇවිල්ලා කෑම ටිකක් කාලා මේ මං වගේ ඇඳුමක් ඇඳන් හිටියේ. ඒක ගලවලා නෝමල් ටී-ෂර්ට් එකක් දාගත්තා. අවුෆ් විඩර්සේන් කියලා මිනිහා ගියා. ඩිස්චාර්ජ් කරලා නැහැ තාම. දැන් පැය දෙක තුනක් වෙනවා තාම නැහැ. මම දන්නේ ලංකාවේ එහෙම කරන්න පුළුවන්ද කියලා. Tamanට ඕන නම් පොඩ්ඩක් ෂේප් එකේ එළියට ගිහින් එන්න වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා මම දන්න විදියට නම් ලංකාවේ බෑ. එහෙනම් පුළුවන් නම් පොඩි කමෙන්ට් එකක් දාන්න. ජර්මන් සෞඛ්‍ය භාර ඇමතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.